ආදිව කෙනෙකුගේ රාලියක් දෙන්නට ගන්න. පොලිසිය හමුදාව දාන්න දෙවලු මම දන්නවා කියලා. දැන් ඉන්න කාලකන්ණි මේ විනාශ කරපු නිසා තමයි අද මේවා ගණන්. එතර කාල ඉන්නේ මෙතන. දෙක. මේ මහජන සම්පතක් දෙන්නකෝ මට කො. මේක. නහුවෙක් එක ගත්තා. හරි ඉතුරු තියාගන්න. එහෙනම් මම ගියා. ඔයාගේ නම මොකද්ද? නිහා. කොහෙද ගියා? වැලිවේරි ඉඳන් මෙහෙ එනවද එතකොට? උදේ කීයට දෙන්නේ? ආමිර තුන්ට නැගෙන්නේ. එතකොට නැගිටලා ගමන් ඉතින් බස් අල්ලගෙන එන්නේ. ඇවිල්ලා මෙහෙට එනකොට කීයද? මේ කොහොමද 6 කාල වෙනකොට එනවා. එතකොට මේ වැඩේ පටන් ගන්නවා 7-8 වෙද්දි නේද? කොහොමද 6:35 කට යන්නේ කීයද? යන්නේ අවශ්‍ය. ඉන්නේ මේ 9 මාර විතර වෙනවා. ඉතින් යනකොට මේක විතර. සපෝට් ලොතර ඉතින් කීයක් විතර ඉතුරුනවද දවසට? මේ 200ක් ඒ වගේ. ඇති ඉතින් ෂේප් එක. ඉන්නේ ඉන්න ෂේප් නේද? එන්නම්කෝ ආ යන ගම් මෙතනින් ඈ. යන්න. හරි එන යනවා. thank you. ආදී. තේරින ඔයාලා නේ. බඩු ඉවර වෙලා. ගොඩක් කලින් ඉඳන්ද මෙතනින්? අවුරුදු 17ක්. ඒ කියන්නේ අපි ඔව් ඉඳලා කඩේ තියෙනවා. නම මොකද? එම් ප්‍රේමසිංහ. ඔව්. ඈ? අලු අයියා. මරු නම. අලු අයියා දැන් අවුරුදු 17ක් මෙතන. වැඩි හරියක් මොනවද විකිරෙන්නේ මේ විතරද? නෑ උදේට තියෙනවා කෑම තේ. ඒවා. ඒතකොට මේ ඔෆිස් වල යන කට්ටිය තමයි එන්නේ නේ. එහෙමත් වෙනවා. දැන් මේනකොට මම හිතන්නේ ඉවරයි ඔක්කොම. දැන් මේකයි ඉවරලා මාත්‍යක් හවස් දරුවට නැහැනේ. ඒක තමයි. හවස් දරුව එන්නේ කවුරු වගේ. යනකොට කෑම බීම හොයන්නේ නැහැ. ඒතර ඔයා තව ටීම් වාගේ බිස්නස් එක ඉවරද? උඩට විතර වහලා. වහලා ගෙදර යනවා. කොහෙද ගෙවල්? කියන්නේ මම තමයි ඉන්නේ. නෑවෙද්දි විට බිස්නස් එක තියෙනවා. විට? අර මේව නැද්ද සැර විට? ඒව නෑ. ඉන්දියන් විටාවේ කාලයක් නේද? ඒව නෑ මාත්. ආදී සැර විටයි අනිත් එක මොකද? රස විට නේ? රස විට. සාර විට. සාර විට වෙන එක. සාර විට කියන කට්ටිය වෙනමයි. ඔව් ඔව්. ඒ මට මතකයි ආමරීඩි පැත්තේ ඉන්න දීපයි. ඒ වගේ තැන් වල මේ හෝල් එක මොකද දැන් වහලා දාලා කාලෙක? කොහොම හරි කොරෝනා වලට පස්සේ ඇරලා තිබ්බා. ඊට පස්සේ මම විකටම වැහුණා. ආවකාලිකව වසයද කියලා බෝඩ් ගහලා තිබ්බා. ඔව්. දැන් අවුරුදු 20ක් පස්සේ ගානක් රැහිලා නේද? ඔය විකට් කීයද ඉන්නේ? මේක 60යි. මේක 60යි ලෝකෙ 100යි. උලත් කොළ? එහෙම කියලා නෑ මේකට කොළ 6ක් වගේ දාන. 6යි පුවක් කැලිත් දාන ඔය සෑහෙන නේ. 12ක් වගේ දාන ඒක 100යි. මේක 100යි. ඔව් 100යි. 60 කොයිට වඩා අඩුද? පොඩි. පොඩි. ඒකට කැලි 5ක් විතර දාන්න. ඒ විතර දෙන්නකො ඉතින්. මම කන්නේ මට හරි දෙන්න හරි ගන්න. කතා කරපු එකත් එක්ක 61ක් දෙන්න. ඒකක් මම 100ට ගන්නම්. එතකොට හරි. හරි ඕනේ නැහැ. මේකක් පොතල දෙන්න. ඒ ඕනේ නැහැ. මම විතර කන්නේ. අනගෙනකොට දෙන්න. හරි thank you ඔයා ඔතනමයි ඉන්නේ නේද? එන්නම්කෝ ඉතින් බලන්න. හේමසිරි නේද නම කිව්වේ? කෑ 10 11 විතර වෙනකම් විතර බිස්නස් එකක් තියෙනවා. ඉස්සර හිටියේ වෙන කට්ටිය යාලා. හොඳයි ඔහොම තමයි ඉතින් නේද? ඉවත් වෙන්න එපා කොහොම හරි නේද? ඒතර පවුල් පන්සල් එහෙම පවුල් පන්සල් ඔක්කොම මෙහෙ කව නැහැ ඉතින් මෙහෙ ඉන්න අපි නම කොහෙද අපි අලුත් මතුගම අලුත් ගම. ඔව් ඔව්. දැන් ඔයා මෙතෙන්ට වෙලා අවුරුදු 17ක්. ඔව්. එන අපි පිට කනවද? නෑ. වත්තරේ බලනවා නේද? බුලත් පිටේම කන්නේ. කනවද? මං කන්නේ ඒක මට හම්බෙච්ච එකක් නේ. කොහොමද ලොතරයියක් ගන්න? ඔව් මහජන සම්පත.
මාතු ඉතින් සම්පතක් ගමු නේ. ගන්න කමිටි එකක් ගන්න මාතු. ඔය හෝල් එක ළඟ ඉන්නේ හෝල් එක න වහලා දාලා නේද? හෝල් එක ඉවරයි. මේ මොකද ඒ උනේ? අඩි වුණා. ඒ ෆිල්ම් හොඳට දුවනවනේ කට්ටිය බැලුවනේ. ඒ කාලයක් තිබුණා. කාලයක් ඉතින් අපි පොඩි කාලෙත් බැලුවා තමයි. ඔව්. ඔන්න එකක් ගත්තා. දෙකයිද මාත්? එකයි. ඔහම තියාගන්න හරියයි. මේ එකයි ගත්තේ. ඉන්න මාත් ඉති බලන්න. නෑ ඉතුරු නෑ. ඒක මගේ සන්තෝෂෙන් දෙන එක. කවන්නේ මාත්. මම සන්තෝෂයෙන් දුන්නා කියලා. නෑ. හරියයි. ඔයිට වැඩි දෙන්න ඕනේ 60ක් කමන්නේ ඉස්සර දුන්නේ සාමාන්‍ය වගේ අර ප්‍රතිපදිතර කිසිම කෙනෙකුගේ දරාලියක් දෙන්නට ගන්න ප්‍රතිපත්තිය ඔව් මේ ආයේ බාල මේ මාතුරු සාක්කි එහෙම ගන්න නැහැ කාගේ කියලා හරි අර තමයි තේකක්වත් කොල්ල එහෙම මං හදනවා ඒවට මං 60ක් මම ගන්න නැහැ ඔව් මාතු ආගේ ටිකට් ඔකට දිනුවා කියලා නාන්න ගන්න වික්‍රම හරිද වතුරක් ගෙනාවා ඒ ඔයා මොකද මොකද එජන්ට් ඒකනේ කොට එකට ඉන්නේ හරි ඒක අනිවාර්යෙන් ඉන්න ඕනේ කොහෙද දේවල් දේවල් මං කැලණි ඉඳලා එනවා පාන්දර මේ පාන්දර එනවා ඉතින් කැලණි පාන්දර 3:00ට අවදි වෙනවා 4:00 බස් එකේ නැගින 5ට බෝගහකයෙන් බයින 5:10යි තරය සමදාම සිස්ටම් එකේ එතකොට ඉවර වෙන්නේ ඉවර වෙන වෙලාව ටිකට් ඉවරන විදිය තමයි ඔව් ඉතින් මට තාමනේ ටිකට් ලැබෙන්නේ හිතේවත් 3:00 වෙනකොට යනවද නෑ එහෙම කියන්නත් බෑ සමහරක් වෙලාවට අය 7 වෙන වෙලාවලුත් තියෙනවා මෙයා තමයි ටිකට් ගේන්නේ මේ ටිවිල් දෙවියන්ට කියනවා අපි එහෙම තීල් ගාලා හදලා තියාගෙන ඔව් සමහරක් වෙලාවට 6-7ක් දෙනවා ඔව් හරි හොඳයි ඉතින් මේ මාන්සිය බලන්නේ නැහැ සෑහෙන සේවයක් කරනවා නේද ඒක නෙමෙයි මේ ඒරියාගේ සීටුව පාරක් කියලා දෙන්නේ මම ඩ්‍රයිවර්ස්ලාට සාමාන්‍ය ජනතාවට දැන් ඔයාට දැන් පොලිසිය හමුදාව දන්නේ දෙවලු මම දන්නවා හමුදාව ඉන්න කාලේ ඉගෙන ගත්තා ඊට පස්සේ ඔයා මෙතන ඉන්නේ පාරේනේ ඔයාට සෑහෙන විස්තර එනවා තොරතුරු නේද ඔයාගේ නම මොකද කිව්වේ මම විජේසුන්දර විජේසුන්දර ඔව් සුන්දරයි නේද විජේසුන්දර සුන්දරයි වයස කීයද වයස 73යි අර කොල්ලෙක් වගේ වැඩ කරනවා කොල්ලෝ කොහොම තමයි ඉන්න ඕනේ මාත් එක්ක ඒ හැම මිනිස්සුම වගේ වැඩ කරන්න ඕනේ දැන් සිංගප්පූරුවේ මේ ඉතින් හම්බෙන ආමික වැඩ කරලා කට්ටිය එනවා මේ ඔයා කලින් ආමිකේද වැඩ කරේ ඔව් මම ආමිකේ ඉතින් රජයේ හිටියා පිටරට රටවල් දෙකක් හිටියා කොයිද රටවල් සෞදි අවුරුදු 7ක් හිටියා කම්පැනි තුනක ඇමරිකන් කම්පැනි ඒවත් ඉරාකේ හිටියා ඇමරිකන් බේස් එක මල්ටිපර්පස් බේස් කියන්නේ ඔව් ඒකෙත් හිටියා අවුරුද්දක් නෑ ඒකින්ම තමයි මේ ඔයාගේ මේ ශක්තිය නේද පිට රටවල වැඩ කරලා තියෙන හින්දා ඒ ලොකු මේ අයියක් තියෙනවා එහෙම වැඩ කරා හෙත් එහෙමයි අනිත් එක ඒ කම්මැලි නෑ මිනිස්සු කම්මැලි නෑ කවුද අපි පාස් රටේ හැම මිනිහෙක් මේ වගේ වැඩ කරන්න ඕනේ නේද වැඩ කරා දෙකට අවදි වෙනවා ඕටි කරොත් හන්දෑව 6ට කරනවා ඒ තායි පාන්දර දෙකට අවදි වෙනවා ඉරාකේ නම් පැය 12ක් දිගට වැඩ කරනවා ඒ පුරුදු තියෙන ඉරාකේ හිටියා නේද ඉරාකෙත් හිටියා ඉරානේ හිටියේ ඉරානේ නෑ ඉරාක ඇමරිකන් බේස් එකේ හිටියම හරි මල්ටිපර්පස් බේස් කියන්නේ ඉතාලිය ඇමරිකන් බ්‍රිටිෂ් ඒ කට්ටිය තමයි අපි දැක්ලා අපි හරි විජේසුන්දර මහත්තයා එහෙනම් මං යන්නේ නැහැ මං ආයෙ එන්නම් කතා කරන්න හොඳයි ආයෙ එන්න උතර හිටියා වැඩිපුර ගන්න එන්නම් නෑ ලොතරේ නොගත්තත් මම කතා කරලා ඇවිල්ලා කතා කරලා යන්නම් ඒක වටිනවනේ නේද ඒක වටිනවා මං එහෙම එතන මං එහෙමයි කරගෙන යන්නේ ඔව් මං කොහමද 6-7 වෙනකොට ගෙදර යනවා ඉතින් ඒක වෙලාව වෙන්නේ ටිකට් නේ ප්‍රමාණය ගියේ ටිකට් 400ක් ඉදනවා එතකොට ගාතේ 1000ක් පාඩුවක් වුණා ඔයා ඒජන්ට් නේ ගේන්න ගියාට පස්සේ 10000ක් පල්ලි බැදලා ඔයා පාඩු කරගන්න ඕනේ එතකොට නේද මාර්ග මේක හැටි එහෙමයි අනිත් දවස්වලින් කව කරගන්න ඕනේ නේද ඔව් මේක අනිත් දවසෙන් කවර් කරලා එහාට පියවනවා මේ මම ෂෝට් එක ෂෝට් වුණා ඊට පස්සේ 6500ක් ආය 5000 ගණන් කරලා 6500 අද ඒක ගෙවනවා ඒ විදිහට මෙයා තමයි මට ටිකට් ගෙන්න යන්නේ මේ ඔව් හරි කාලයකදී ලංකාවේ හොඳම ඒජන්ට්ට තේරලා තියෙනවා මොකද ලංකාවේ හොඳම ඒජන්ට් කියන්නේ ඔව් ටිකට් ගහන ආකාරය පිළිසුදුකම වගේ එන්නේ බෑ ගොඩක් දේවල් දවසට 30ක් විකුණනවද දවසට 1000 දැන් මගේ 1000යි ලිමිට් එක 1000යි නෝමල් ටාගට් එක 1000යි නේ ඉතින් 1000 කිතියක් තුව 1000 තමයි ඒක දිහා 1000 තමයි යන්නේ රයිට් එහෙනම් බොහොම ස්තුතියි අපි ගියා හොඳයි ඕකේ see you ඔකේ ආරවල් වල ගස් හිටවණේකේ තියෙන වටිනාකම ගස් වල වටිනාකම නේද
අම්මෝ මෙතන වාර කූල්ලයක් ආවා මේ පිටි ආවේ අර හිද. ඉතින් මොනවා හරි ගෙනත් දෙන්නද බීම එකක්? යන්නද ඉස්සරහට එන්න? උණු දාලා ගින් මිනිස්සු මේ බාන්න වෙයිද? විනාශ කළා ප්ලාස්ටික් අපත්ත. කොහමද? ඔයාගේ නම මොකක්ද? සුමිත් නේ. කොහෙද ගෙව? පැලි. ඇලිය කොහෙද? එතකොට මේ ඔයා මෙතනම දින්නේ හැමදාම? නෑ මෙතනත් තියෙනවා ග්‍රවුන්ඩ් එකේ මැදත් තියෙනවා. ඒතර මේ අයිස්ක්‍රීම් ගන්න ඒජන්ට් කෙනෙක් ඉන්නද? ඔව් අපේ ඩීලර් කෙනෙක්. ඩීලර් ඉන්නවා. එතකොට ඔයා පාන්දර එනවද? නෑ තියෙනවලේ 11 මාර. 11 මාර පටන් අරගෙන කී වෙනකන් කරනවද? නෑ 10 මාර 11 නේ. විශ්වාස තියෙනවා ඒ වෙනකන් නේ. මාමාන් සති දවස් වලට නෑ. නෝඩ් දවස් වලට නම් තියෙනවනේ. මේ රස්නේ මේක තියෙනවද මේ කූල් එක? මෙතන මේ පොඩි එන්ජින් එකක්ද මොකද්ද තියෙන්නේ? ඔව් ඔගේ යුනිට් එකක් තියෙන්නේ. ඔව් එතකොට ෆ්‍රිජ් එක සමානව තමයි තියෙන්නේ ඔය දවසක්. කූල් එක බැස්සොත් මොකද කරන්නේ? මේ කූල් එක වයින් දවස් එකමාරක් කූල් එක තියෙන්නේ. නෑ. අයිස්ක්‍රීම් දිය වෙන්නේ නැහැ දවස් එකමාරක්. ඉලාවද? රයිට් ඉන්නේ අවුලක් නැහැ. ඔය දැන් කොච්චර කල් මේ බිස්නස් එක? මම දැන් මේකට ජොයින් වෙලා දැන් මාස එකමාරක් විතර. කලින් මොනවද? කලින් ලැටිෂ. නම් බය වෙන්න දෙන්නේ නැහැ. අද පොඩ්ඩක් ඩැමේජ් වුණා. ඒ මොකද පිටරට වැඩ කළාද නෑ? ඔව් මම සයිට් වල වැඩ කරේ. හරි. පොඩි පලංචියෙන් වැටිලා කල්ලා ඉඳලා. දැන් හොඳයි. දැන් පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න නිසා පොඩ්ඩක් මේක ඔව් මේක ෂේප් එකේ ඉන්න පුළුවන්. ඔය අල්ලන් තියෙන තැනත් හොඳයි මෙතන දැන් කොච්චර අවුව තිබ්බත් නේද? මෙතන මේ ගස් තියෙනවා හේවණයි යෝ. පස්සේ බෝඩ් එක ගහලා ඔව් ගායන් පස්සට දැන් බයින්න බයි. අයින් පස්සේ. ඔය ඒක හොඳයි නේ. ඔව්. මේ හරිය නැත්තම් මොන දෙයක් වුණා කවුරුත් දන්නේ නැහැ නේ. එච්චර ඔබ දන්නේ නෙමෙයි අයින් පස්සේ කියන්නේ. එහෙමයි. කවුද එන්නේ? එන වයිවාර මිනිස්සු නේද අපි අද කාලේ යටි එල්පත් වැඩි. වැඩි. ඉතින් පොලිසියෙන් මෙතන පොලිසිය රකවර වැඩි. තියෙනවනේ. අනික මේක මම හිතන්නේ නේවි එකෙන් තමයි බලාගන්නේ නේ මම දැක්ක බෝඩ් එක ගහනවා. මේකෙම තියෙනවා එක්ස්ට්‍රා. මේලා ජාගාවෙන් ඉන්නේ. මේ කවුරුත් දන්නේ නැතුණාට ටෙලිස්කෝප් එක දාගෙන ඉන්නේ යාලා මොන පැකේජ් එක මම ඇවිල්ලා අරගෙන. ඔව්. ඊද අඩුම අයිස්ක්‍රීම් එක තියෙන. අද මෙතන 50ක් තියෙනවා. ඊට පස්සේ 100. චොක්ලට් එක 100ද? 60ට තියෙනවා. මොකක්ද ඒක 110ට තියෙනවා. ඉතින් මෙයාට අයිස්ක්‍රීම් එකක් දෙමුනේ. අවුවේ ගිහින් මාන්සිලා ඉන්නේ නේද? අයිස්ක්‍රීම් එකක් කනවද? දෙන්න. මොකද? චොක්ලට්. දැන් අය වතුර බෝතල් කීයක් වික්කද අද දවසේ? 12යි තාම. අද ඉතින් නේද? කීයද ඒක? 210යි. හරි මන් දෙන්න. හරි මන් දෙන්න. හරි ඔයා ගන්න. ගන්න තමයි. ළමයි දෙන්නෙක් හිටියේ කොහෙ ගියද? යන්නේ අම්මලත් එක්ක එන්නේ. හරි ඔන්න එහෙනම්. 110. කවන්නේ උතිය ගන්න. හරි. ඕකේ. සුමිත් නේද කිව්වේ? මං යන්නේ නැක මං එන්නම්. අන්න බැලුවේ මේ රාලහමිල අයිස්ක්‍රීම් දෙක තුනක් අරන් දෙන්න මේ. ඔව් අතන වාල්ලා ඉන්න දෙන්න ඔය ඔතන. කොතනද? පොලිස් පොරකොලක් තියෙනවා. දෙන්න යනකොට දී වෙලා තියෙන්නේ. අපෝ නේ. මේ අවුල්? නෑ නෑ. මම කියන්නේ මම මේ ඉස්සරහට යනවා ගිහින් එන ගමන් එන්න. ඔව් එන්න ගමන් ඔයා ඉන්නවනේ මෙතන. හරි සුමිත් මම යන්න දෙන්න. හරි. විටක් ගන්නද මම ඔයාගේ? මේ නම මොකද? නම ඩීන්. අර මේ ඉස්සර තිබ්බා නේද මොනවද? සැරවිට කියලා එක. ඒක නැද්ද? අර ඉන්දියන් පුවක් දාපු එකක් තිබ්බා. දැන් ඒක ඉන්නේ. ඉන්දියා පුවක්. ඉස්සර අපි ගත්ත අමරුවේදී. දැන් නෑ මම හිතන්නේ. සැරවිට කියලා එකක් තිබ්බ ඉස්සරනේ. විට කියන්නේ නෝමල් විටනේ. නෑ කවන්නේ නෑ කවුලක්. මේ මොනවද? ඒක අතර මේක සැරවිට. ඒක දෙන්න කීයද ඒක? එනේ මම කියන්නේ බාබුල් කරගෙන. yes yes නම මතක කියලා ආපුල්ද? ඊ දුම්කොළ නේද? දුම්කොළ නෙමෙයි ඒකේ තියෙන්නේ ආයේ පුවක් එකක්. ඒක අර පුවා. මේ මෙච්චරද පොඩි පුවක් කැලටි එකක් ආ. ඒ මොනවද? පැණි. කීයද මේක? 200. 200යි. මේක මේ කොලේ කොතල්ද මං කන්නේ මේ කාට හරි දෙන්න ඕන. නිකන් ගත්තවත් ඒක කතා කරපුවා. ඒකට දාල්. අනිත් එක කීයද?
මේක මේක සැරද 200 මේකක් දෙන්න ඔය කනද ඊට නෑ මම ඒකේ මම එන්නකෝ ගන්න ඩීන් නේද හරි ඩීන් නේද thank you අපි ගියා නෑ හරි විට කනවා විටක් ගත්තා මම කන්නේ පියල් 200ක් ඔය විටන්නේ පියල් 200ක්ද කන්නේ නැද්ද ඔය කන අර මෙතන සාර විට බීලා කොත්තු තියෙන හවසද මල්ලි කොත්තු තියෙන හවසද ඔව් රයිස් එක ගල් මොකද ඒ හවසනේ මම එන්න හවසද මැගි එකක් දෙනවද මට ඔව් කීයද එකක් මල්ලි 20 ඕකේ හැම කඩ අඩුයි නේ ඉස්සර වගේ නේ රැයටද තියෙන්නේ ඔත්තු කඩ එහෙම රැයට රස දැක්තියම සල්ලි දෙනක මේක තමයි අය shopping bag එකක් දෙන්න මේක දාගන්න පස්සේ මොකක්ද ප්ලේස් එකට ගිහිල්ලා කන්න වතුර බෝතල් නෑ ඔයාලා ළඟනේ අර කඩවල මං ගන්න ඉස්සර මේ පැත්තට ඇතිනේ ඉස්සර okay thank you අපි ගියා අනියම දාවේ ලොරියෙන් මැගි එකක් ගත්තා වට දෙන්නද කන්න හරි ඔයාගේ කඩේ මේ දැන් තමයි පටන් ගන්න යන්නේ රයිට් නම මොකද්ද රමේෂ් කොයිද කිව්වද කොම්පැනිදී නියමයි එතකොට දැන් මේ වෙලාවේ පටන් අරන් රෑ 10 12 වෙනකන් යනවද කියන්නේ මිනිස්සු බිස්නස් සීනක යනවනේ yes පාන්දර වෙනකන් යනවා මොනවද ඔයා කරන්නේ වඩේ නාන රොටි ඒතර කොහොමද ඒක සෙට් වෙන්නේ ගෙදරදී හදලා කියනවා ආගෙන වගේ හදලා කියන්නේ මෙතන තමයි කුටි බදලා ඔක්කොම කරලා දෙන්නේ ඩෝ එක හදාගෙන එනවනේ මෙතනින් ඊට පස්සේ ආපහු බදලා අනලා ඔක්කොම ගෙනල්ලා මෙතනින් බදින එක විතරයිද කරන්නේ ඒක ලේසියිනේ එතකොට මදි වුණොත් බඩු ඉවර වුණොත් අද දවසේදී මෙච්චර කැටි කියලා නේ ඔයා දන්නවනේ ටාගට් එක ඕකේ විතරයි ගියේ කොම්පැනි විදිය දැන් කොච්චර කාලද රමේෂ් සාමාන්‍යයෙන් අවුරුදු 9ක් විතර වෙනවා නෑ එතකොට අර මේ නානා ටොයිනා ඒගොල්ලන්ගේ කඩ ඒගොල්ලෝ දාපු කාලේ ඉඳලාමද ඒගොල්ලෝ නයි ඊටත් වැඩිය පරණ ඒගොල්ලෝ තව ඔව් අපි පොඩිනේ yes මොකද බැටරි එකක් කියන්නේ බැටරි රෑට පාවිච්චි කරා ටියුබ් ලයිට් එකක් දාන්න. ඒතර ඔයා මේක charge කරලා ගේන්නත් ඕනේ නේ. මාසයක් වෙන්න ඕනේ ඉතින්. මං එන අර පැත්තට ගිහින් එන ගමන් එන්න ඔයාගේ මොන හරි ගන්න. ඒක ලෑස්තිලා තියෙන්නේ. thank you ඔයා ඉනා වෙලා කතා කළාට. හරි අපි ගියා. ට්‍රීවිල් එක මේකද බඩු ගෙනව ට්‍රීවිල් එක නේ ඒක තමයි නැත්නම් එන්න දෙන්නේ නැහැ නේ ඒක මම යනවා මොනවා වාගේ තියෙන රසම කෑම මොනවද රසම එක තමයි ඔක්කොම රහයි ඔයා කැමති ඔයා අසම මොනවද අන්නාසෙන් වැඩි මන්නාසියකට තෝතියකට අන්නාසියක් කීයේ අන්නාස් පැකට් එක කීයේ පැකට් එක කියන්නේ බකට් එක 300 මේ බකට් එක ඒ අන්නාස් කිලෝයක්ම දැන් කීය දන්නවද ඕ ගණන් නේ 600 මේ කියන්නේ මේ දැන් ඉන්න කාලකන්ණි වල කාක් වගා කරන්නේ නැහැ නේ යෝ හැරෙන්නේ මිනිස්සුන්ට කීසි දෙන්න තමයි මේ ටේබල් වල මේ වෙලා තියෙන්නේ yes yes දැන් ඉන්න කාලකන්ණි මේ විනාශකතු නිසා තමයි අද මේවා ගණන් ඔව් නේ ඒ කියන්නේ වවන්නේ නැහැ නේද වවන්නේ නැහැ කම්පොනිය නේ සුන්දර ලංකාව අන්තිමට අසුන්දර වෙලා තියෙන දැන්. මගේ නම මොකද? මම මයින්ද. මයින් කොහෙද ගියද? මම YouTube එකේ මම ඉන්නවා. කොහෙද ගියද? මං ඉන්නේ මේ කොම්පැනි. එතකොට මේක පාන්දරම වෙනවද වැඩි පටන් ගන්න? මේක ඇවිල්ලා මේ මාමා කරන්නේ. මාමා කරා. අයා උදේ 10ට එනවා. ඇවිල්ලා රැ වෙනකන් ඉන්නවා. වැඩ ගාමක් නැහැ කිව්වේ ඉන්න කල්පනා. දැන් ඔයත් මාමට සපෝට් එකක් දීගෙන ඉන්නවා. පවුනේ අම්මන්ට. මේ දවස්වල අඩුද වෙනද මොකද? ඒ කියන්නේ ෆොරිනර්ස්ලා එන අඩුද මොකද? ෆොරිනර්ස්ලා එන අඩුනේ මේකද දැන් ප්‍රශ්න එක පැත්තේ. ඔව්.
ඉතින් මේ ඉන්න බෑ නේ ඇත්තටම රස්නේ යාර අතර ගහ යට නම් පොඩ්ඩක් ෂේප් අර අයිස්ක්‍රීම් වෑන් එකේ පොලිසිය රාලාමිලා ඉන්නේ. මෙතන පොල් ගස්සට හොඳයි. ඔව්. මල්ලි ආපෝ රොටි පොල් රොටි ආප දිනවා මොනවා කොත්තු නෑ. අප්පු දිනවා සිගරට් කොත්තු. හා කොත්තු හවසට නේ. ඔක්කොම අවශ්‍යයි. රොටියක් දාන්න බෑනේ නේ. අනද ඔබ ඒවා හදලා ගේනවද? නෑ අපි මෙතනම අදලා එතනම හදනවා. පාලගන්න ඉස්සරහ. මුදලාලි ඇතුලේ වැඩ ගන්නවා. ගන්න. ඔය බලන්න අස්සනට හදන හැටි. දෙන්නේ රවුමට නේද? මම මොනවද ඔක දාලා තියෙන්නේ? මේක දාලා පාම් පිටි පොල් ලුණු. ලුණු එච්චරයි. ලුණු ටික. ආය කීයද මේක? 120 120 ලා බයි මේ. මම මෙතන වාඩි වෙලා කන්න. මම කියන්නද? මට තව එකක් දෙන්නකෝ. මේක බෑග් එකේ දාලා දෙන්න. අපි දෙන්න. ආගේ නම මොකද්ද? මොහමඩ් ෆාහිම්. මොහමඩ් ෆාහිම්. ගෙවල්? අපි වෙල්ලන් පිටිය. ඒතර කීයට දෙන්නේ උදේ මෙතන? අපි මෙතන එකට එනවා එකමාරට එනවා. රේට 12ට එනවා. ඕකේ. හැමදාම ඉතින් 12 වෙනකන් මේ ඉන්නව සෙනග නේද? ඔයයි වයිෆ් නේද? ඔව් මම වයිෆ්. දෙන්නම වැඩ. ආහ්. සෙට ඔක මේ අනල අරන් එනවද නෑ මෙතන අනනවා කිව්වනේ. දැන් අපි ඔක්කොම මෙතන කරා. වෙන මොනවද දාන්නේ? පිටු බාබ තියෙනවා, ආප්ප තියෙනවා. කොත්තු හවසද? කොච්චර අයියා. ඔයගොල්ලෝ දාන්නේ නෑ නේ. හරි හරි. අපිට ඒක දාන්න බැහැ. ඒ විකුණුනේ මෙහෙ දාන්න. එහෙම තියනවද? ඕකේ. මට මේ shopping bag දෙකක් දාලා දෙන්න. සල්ලි දෙන්නම්කෝ එතකෝ. කීයද ගාන? 200? 240 සර්. 500ක් ගන්නකො. ඕකේ. ඒ අයිනෝරෝ දෙකට. මට මේ shopping bag දෙකක් දාන්න. වෙන මේකත් එක්කදී හරි. ඔබේ නම කිව්වේ මොහමඩ් ෆාහිම්. Thank you sir. right මොහමඩ් එහෙනම් thank you අපි ගියා. Thank you sir. ඔයාගේ නම මොකද්ද? සාජිදා. සාජිතා right එහෙනම් බිස්නස් වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඈ right okay යා වතුර බෝතලයක් පොඩි ගන්න අතුරු බෝතල් සර්. පොඩි ගන්න නැද්ද පොඩි ගන්න පොඩි එකක් දෙකක් සර්. හා සර් සල්ලි එපා සර්ගේ සල්ලි දිනනවා. නෑ කම නෑ කම ඔව් කීයද වතුර බෝතල ඇත්තම හරි කම ඔව් තියෙනවා මම යනවා right සර් බලන්න එක සර්. හරි තියාගන්න යනවා Thank you sir. ආතර එපා මම රොටියක් දෙන්නද කන්න ඈ මොකද කරන්නේ මාළු අල්ලනවද රොටියක් දෙන්නද කන්න අර මෙතන කඩෙන් ගත්ත නම මොකද්ද මගේ නම අශ්‍රෝ ඔබ නමන්නේ ඈ මනා කරන්නේ අම්මලා තාත්තා ඔව් ඉතින් මේ යනවා මම තියෙනවා. ඔව් රොටි එපා කාලා ආවේ නේ එන අශ්‍රෝ මම යන්නද යනවා अंकल කොහොම අහින්ද යා මේ සරුංගල් විකුණනව නේද කිව්වෙත් නෑ ඔය දෙන්නට මම රොටි දෙකක් ගෙනාවා ඇයි කන්නේද අවුල්ද නවන්න හොඳ නෑනේ. එහෙම ගන්නෑ මේ ඔය දෙන්නට අවුලක් නෑ නේ. ඔව් මොහමඩ්
මට මතක නැහැ. මොහමඩු යාගේ වයිෆුයි හදන්නේ රොටි ගෙදරින් ගෙනල්ලා. ඔය ඒ මනුස්සයා හරි හොඳයි. මහත් එක්කන. ඔව්. බ්‍රිගේඩියර්ද කියන්නේ? ඔව්. නෝ බ්‍රිගේඩියර් කියලා කතා කරන්නේ. ඈ? ඔයා මෙතන මේ සරුංගල් කරන්නේ නේ? ඒක අරකැට එක. හරි මහින්ද එහෙනම් මම ගියා. ඔයාගේ නම මොකද කිව්වේ? මහතුන් අයියා. මහතුන් නියම නමනේ. ෂා. එහෙනම් මහතුන් අපි ගියා. හරි. කොහෙන්ද ඉඳලා දෙන්නේ? මට්ටක් කුලිය. නම් මොකද්ද ඔය? අවසර තමයි ඉතින් මිනිස්සු එන්නේ නේ. ළමයි එහෙම. සෙන්සුරාදීකද වැඩිද? සෙන්සුරාදීද වැඩි නේ? සිකුරාද? මේ දවස්වල මේ අවුව සැර වැඩි හින්දා මේ නවත්ත බයික් නෑ මේ දවස් ඔව් හරි රසූල් එන මයින් නම් හරි මොන හරි බොන්න ගෙනත් දෙන්න කූල් අතෝටියක් බොන්න එච්චර අතේ තියෙන කූල් බොන්නේ හරි thank you එහෙනම් කූල් කන්න මොන හරි ගෙනත් දෙන්න ඒ කඩත් ගොඩ වහලා ඒකයි රසූල් වැඩේ මැගි එකක් කරන් දෙන්න වට පිට එකක් මාරන් දෙන්න මැගි ඉවරද එකක් දෙන්න right අපි ගියා රසූල් හරියන ජය වේවා වාගේ බිස්නස් වැඩි වේවාද අද දවසේ සාර්ථක වේවා රයිට් එහෙනම් අපි ගියා රසූල් රයිට් ඕකේ මට දෙන්න ඔය ගිහින් ආවා ඉතින් මට දෙන්න චොක්ලට් අයිස්ක්‍රීම් තුන ආයෙක දීලා ඉන්නේ හරියට අරන් යන්න ඕන කොලයි තුනනේ ඔය චොක්ලට් කියන අරගෙන මේක 108යි 120 සෙන්ට් එකක් මහලා ගොඩක් අද අර බැත් අවසට හරි මේ කඩ ආව් කෑම දාන්නේ ඔය මම කෙරවලට මම ඒකත් කඩාරවල තුනමාර අතර වෙනවා ඒකද මම දෙන්නේ කියන්නේ මේක GoPro ඔය හොඳ ක්ලියර් එක මේ තියෙන වීඩියෝ නේ ඔය බැටරි බහිනවා දැන් මෙතන අතෙන්ට යනකොට බැටරි බහලා ඉවරයි ඒ කියන්නේ එක charge එකකින් පැය එකක් විතර පල්ටියට ඇහි මම සුමිත් ඇවිල්ලා දැන් පැයක් නැහැ නේ වැඩ වැඩි නේ පැයක් ඇතුලේ වැඩ විතර ඇති පැයක් ගහනකොට ඉවරයි තුනයි කීයද ගන්න 300ට එක්ස්ට්‍රා බැටරියක් නෑ ගන්න ඕනේ සල්ලි 500 දෙන්න සුමිත් මට ඉතනවාද පවර් බැංක් එකක් ගත්තා ඔව් ඒත් හරි charge වෙනකම් පොඩ්ඩක් ඉන්න ඕනේ එතකොට හරි තෝසලි කියා ගන්න thank you හරි මේ සොබින් බෑ කියලා එහෙනම් අපි ගියා එහෙනම් ඒක දවසක් හරි වතුර බෝතලේ පාද හරි ඒක දාන්න ගුරුබක් ඉවරයි thank you යනවා ඔයා යනකොට හිටියේ නෑනේ යනකොට හිටියේ නෑ නේද අඩේ දැන්ද පටන් ගත්තේ ඒක හොඳයි මේ රට ගජුවක් කීයද 150 මේකක් 150යි මේවා ඒව 200 එහෙනම් 150 එකක් ගමුකෝ නේද කොහේ ඉඳලාද අම්මා එන්නේ මං එන්නේ පොඩි ගාවට එළඹුවා ඇවිල්ලා දැන් මේ වෙලාවට ඇවිල්ලා රැ වෙනකන් ඉන්නවද ඔව් 9 විදි මේ ලයිට් නෙමනෝනේ ඔව් එතකොට යනවා නේ ඉන්න බෑ පොලිසියෙන් එළවුණු එක මේ බයෙන් ඉන්නේ පොලිසියෙන් එළවුණාද අනේ ඕනේ ඒ කියන්නේ අවසර නැතුව කරන්නේ නේද ඉතින් අර හරිය කරොත් මොකද ඒ හරියට ඉතින් ගන්න ඕනේ පුතේ ලිමින් දීලා තියෙන සාම්පාස් එක සම්මුණ එහෙනම් මට රට එකක් ගන්න ඉතුරු තියාගන්න පුතේ එහෙනම් අපි ගියා හරි පුතේ එකක් දෙන්න එකයි ඔය ඒක දෙන්න මේක කරගෙන ආවේ ඒ සෙරගෙන යන්න තියෙන ටිකට් 300 ගත්තා ටිකට් 300 ගත්තා 300 තියෙනවා महाजन संपत हर को दिया गया ना भैया मैं पास हैं हाँ तो महाजन संपत को पेन दी एक दिन पूरा गाना दिला गया तो मैं दिन एक टाइम मामा हितने विधि हाँ था महाजन संपत ඔකත් තියාගන්න හරිනේ නෑ කස්ටමර්ස්ලා කොහමද එහෙනම් අපි ගියා ජය වේවා ජය වේවා